කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ඔයාලව ආයෙත් පිළිගන්නවා. මෙන්න මේ coolest this blouse එක හැබැයි ඉතින් කොහොමද ඔයාලව ආදරේ මගේ YouTube channel එකට පිළිගන්නවා. මේ මගේ පළවෙනි YouTube අත්දැකීම. ඉතින් මං හිතනවා ඔයාලා දිගටම මාත් එක්ක රැඳී හිඳී කියලා. ඉතින් මම මගේ day to day life එකේ shopping vlog beauty tips වගේ experience ඔයාලත් එක්ක බෙදා හදා ගන්නයි මේ සූදානම. ඉතින් හැමෝම වගේ ඉස්සෙල්ලාම මම temu unpacking තමයි ඔයාලට මගේ experience එක කියන්න හදන්නේ. සාමාන්‍යයෙන් මම හුඟ කාලයක් ඉඳන් AliExpress දරස් වගේ shopping online experience ලබා ගන්න කෙනෙක්. ඒක මට ටිකක් පහසුයි. මම ඔෆිස් යන නිසා මට වෙලාවකට හුඟක් වෙලාවට එළියට ගිහින් දෙයක් ගන්න බැරි වුණාම මට නිදහසේ select කරලා ගන්න මම ඒ විදිහට ටිකක් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් තෙමෝ ලංකාවට ආවට පස්සේ මමත් හිතුවා තෙමෝ එකනොත් මම පොඩ්ඩක් ඒ එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න ඕනේ කියලා. ඉතින් මම දැනට නම් තෙමෝ පාසල් 2-3ක් අරන් තියනවා. මේ පාර ටිකක් විශේෂයි මට. ඒකේ අර ගිෆ්ට්ස් දෙකක් දෙනවා කිව්වන් හින්දා මම ඒ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ හින්දා මම ගිෆ්ට්ස් දෙකක් සිලෙක්ට් කරලා මගේ පැකේජ් එක දැම්මා. ඉතින් තෙමෝ ගැන හුඟක් දේවල් මට ඔයාලත් එක්ක කතා කරන්න තියෙනවා. මම අන්පැකින් කිව්වට ඒක මම දැනටම අන්පැක් කරලා ඉවරයි. හේතුව පහුගිය දවස්වල තෙමෝ ඕඩර්ස් ලංකාව ඩිලිවර් කරද්දී පරක්කුවක් වුණා. ඒ පරක්කුවට හේතුව මම හරියටම දන්නේ නැති වුණත් ඉතින් මමත් හිතුවා මම වියදම් කරලා ගන්න දෙයක් මොන හරි ප්‍රශ්නයක් වෙලාද කියලා මම දන්නේ නැහැනේ. ඉතින් මගේ බඩු ඒ විදිහටම ආවද කියලා බලන්න මම පොඩ්ඩක් ඉතින් ඒක බැලුවා. ඉතින් මම හිතුවේ ඔයාලත් එක්ක එක්ස්පීරියන්ස් එක ගන්න බලලම ඒත් මට ඒක කල්ලා බලන්න ඕනා. ඉතින් මම ආපහු තෙමෝ බඩු ගෙනාවම මම ඔයාලත් එක්කම අන්පැක් කරන්න ඔයාලට පොරොන්දු වෙනවා. ඉතින් අපි බලමු මම මොනවද ගෙන්නුවේ කියලා. ඒත් එක්කම තෙමෝ එක ආශ්‍රිතව තියෙන ප්‍රශ්න ඒවට විසඳුම් හොයන විදිහත් මම ඔයාලට වෙනම vlog එකකින් ගේන්න. දැනට අපි මේ පාර මම මොනවද ගෙන්නුවේ කියලා බලලා ඒකේ හොඳ නරක බලමු. ඉතින් එයාලා මට මේ වගේ මම ගිෆ්ට්ස් දෙකක් සිලෙක්ට් කරලා මම ඒ විස්තර වලට කියන්න. දැම්මට පස්සේ මගේ පාසල් දෙකක් විදිහට තමයි එයාලා ඒක කඩලා එව්වේ. ඒකයි මට හුඟක්ම බය හිතුනේ මේකට මොන හරි ප්‍රශ්නයක් වෙලාද කියලා. ඉතින් ගිෆ්ට් සිලෙක්ට් කරද්දී මම සිලෙක්ට් කරේ ටිකක් අපි ගිෆ්ට් සිලෙක්ට් කරද්දී එතනින් අපිට තෝරගන්න තියෙනකොට ඒක වැඩි වටිනාකමක් තියෙන එකක් තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. මම ඉතින් ඒ වෙලාවේ මට හොඳයි කියලා හිතුනේ මගේ ආව ලිස්ට් එකේ මම දැම්මා මෙන්න මේ CCTV එක. මම ඔයාලට මේක දැන් පෙන්නන්නම්. හැබැයි මම මේක කොහොම මේක ඇත්තටම මේක වැඩ කරනවද ඒවත් මම ඒ එක්ස්පීරියන්ස් එකත් ඔයාලට කියන්නම්. දැනට අපි මේක ඕපන් කරලා බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. මම මේක පැක් එකකින් ගත්තට පස්සේ එකපාර බැලුවේ දැන් ඊළඟ පාර තමයි මම ඔයාලත් එක්ක මේක බලන්න හදන්නේ. අපි බලමු. එයාලගේ හැබැයි පැකේජේ ඇත්තටම මම මේකක් දෙන්න ගත්තේ ඒ වගේ කිසිම හානියක් වෙලා තිබ්බේ නෑ. ඕනම දෙයක් ගෙන්නද්දී එයාලා ඒ විදිහට හරියට ප්‍රවේශමේ එයාලගේ පැකින් නම් හොඳටම කරලා එවනවා. ඇත්තටම අපිට බයක් නැහැ එයාලගේ පැකේජින් වල. ඉතින් ඒක ඇතුලේ මෙන්න මෙහෙම තමයි මේ CCTV එක තියෙන්නේ. මම මේක මෙහෙම තියනවා. ඔයාලට පේනවා නේද? පස්සේ මෙන්න මෙහෙම මේක ඉතින් සෙට් කරන්න ඕනේ දැන් කොහොමද කියලා. මේ වගේ තියාලා එවලා තියෙනවා. මම ඉතින් මේක සෙට් කරන්න ඕනේ. එයාලගේ පොඩි උපදෙස් පත්‍රිකාවකුත් තියෙනවා. මේකේ තියෙනවා ස්මාර්ට් කැමරා ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් කියලා. මේක කොහොමද
ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා තමයි ඒ හරහා තමයි මම හිතන්නේ වැඩ කරන්නේ. මම මේක පාවිච්චි කරනකොට මේකේ හොඳ නරක කොහොමද මේක සෙට් කරේ කොහොමද කියලා ඔයාලට වෙනමම පෙන්නන්න. ඉතින් මගේ ඒක තමයි පළවෙනි gift එක මම select කරපු. එතකොට මගේ දෙවෙනි එක තමයි මෙන්න මේක. මේකේ මොනවද තියෙන්නේ දන්නවද? මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දේවල් මම නම් ආසයි. ඔයාලා කැමතිද දන්නේ නැහැ. ඉතින් මම මේක සිලෙක්ට් කරා. මම මේකත් චුට්ටක් කලින් සැරේ මගේ කාට් එකටත් ඇඩ් කරලා තිබ්බා. මේකත් ටිකක් ගණන්. ඉතින් ඒ හින්දා මම ඒක ෆ්‍රී ගිෆ්ට් එකක් විදිහට දැම්මා. මේකත් රුපියල් 800 ගණනක් වගේ පෙන්නුවා. මට CCTV එක නම් කීයකටද තෙම එකේ තියෙන කියලා මතක නෑ. මම ඒක ඔයාලට බලලා දාන්නම් කීයද කියලා. මෙන්න මේක මොකද්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් මේක. සමහර අය නම් මේක දන්නව ඇති. මේක ඩෝබෙල් එකක් වගේ තමයි මේක පාවිච්චි කරන්නේ. හැබැයි මේක ඇවිල්ලා ගහන්න නෙවෙයි තියෙන්නේ. මේක දොරේ හයි කරලා අපි දොර අරිනකොට තමයි මේකේ ශබ්ද එන්නේ. ඉතින් අර කියනවනේ මේ වගේ ශබ්ද ගෙවල් වලට ඇහෙනවා නම් හොඳයි කියලා. මම කොහොමද ඔය වින් චයිම්ස් වගේ මේ වගේ සිලින් බිලින් ශබ්ද වලට පොඩ්ඩක් කැමතියි. ඉතින් මට හිතුණා මේක මගේ දොරේ හයි කරන්න ඕන කියලා. ඔයාලා කැමතිද දන්නේ. හැබැයි මම නම් මේ ශබ්ද අහන්න හරිම ආසයි. ඒක නිකන් හරි හිතට නිකන් මේ ශබ්ද මට හරි හිතට නිකන් සහනයක් ගේනවා කියලා හිතනවා මේ ශබ්දෙට. අනික මේක බෑඩ් එනර්ජිස් කියලා අර තියෙන්නේ නෙගටිව් එනර්ජිස් ඒවටත් සමහර තියෙනවනේ අර මේ ඒ දේවල් වලට හොඳයි කියලා කියනවා. ඉතින් බලමු මේකත් මම මගේ දොරේ හයි කරලා ඊට පස්සේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්නම්. දැන් අපි බලමු. ඒ තමයි ඉතින් මගේ මම ෆ්‍රී ගිෆ්ට්ස් විදිහට දාපු අයිටම්ස් දෙක. ඊට පස්සේ එයාලා මම දන්නේ ඒක නිකන් මායාවක් වගේ වෙලාවකට තෙමු එප් එකත් එක්ක වැඩ කරද්දි දැන් මම ෆ්‍රී ගිෆ්ට්ස් දෙක සිලෙක්ට් කරලා පස්සේ ඒකට මට කියනවා 50% off එකක් තියෙනවා මෙන්න මේ දේවල් කියලා. ඉතින් දන්නවනේ ඉතින් අපි ගෑනු කට්ටිය විදිහට ඕන එක එපා එක ඔක්කොම බලා ගන්න ඕන ගන්න කියව නොබලේ දෙනවා කියද්දි 150කින් off එකක් තියෙනවා කියද්දි ඒක ඉතින් අපේ හැටියක් නේ. ඊට පස්සේ මම එතනින් තෝරගත්තා මෙන්න මේක. මේකත් මම පොඩක් ආසාවෙන් හිටියේ. මම ඊට පස්සේ මෙන්න මේ කූල් ෆෑන් එක එයා කූල් ෆෑන් එක තමයි මම ඊට පස්සේ ඒ 50% off item එක විදිහට ගන්න දෝරගත්තේ. ඉතින් මේ items තුනම මම කොහොමද මේක පාවිච්චි වෙන්නේ කියලා ඔයාලට වෙනමම ගේන්න පුළුවන් වුණත් මම මේ vlog එකටම add කරන්නම්. ඉතින් මේකත් ඔයාලා හොඳටම පැකේජින් තියෙනවා. මං කිව්වනේ මං එදා මේක බැලුවට පස්සේ අද තමයි මේක දැන් මං ඔයාලත් එක්ක මේ බලන්නේ. මෙන්න මෙහෙම තමයි යාලා එවලා තියෙන්නේ. ඉතින් මේකත් මම පාවිච්චි කරනකොට කියන්න මේක මං හිතන්නේ මෙහෙම අරින්න පුළුවන්. අරින්න පුළුවන්. ඒකේ තියෙන ඒක ඇතුලේ තියෙන අර වගේම උපදේශ පත්‍රිකාවක් හැම එකේම මේවා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක එයාලා සඳහන් කළ පොඩි උපදේශ පත්‍රිකා තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ USB charge එකක් තියෙනවා. මේක charge කරගන්න ඕන ඇති. තව මේක මෙන්න මේක එල්ලලා තියන්න පොඩි හටියක් කියලා තියෙනවා. ඉතින් මේව සෙට් කරලා මම කොහොමද කියලා කියන්න දැනට ඔයාලට මේ විදිහට බලා ගන්නක මේක හොඳයිද කියලා. හොඳයි. මම පාවිච්චි කරද්දි කියන්න මේක කොහොමද කියලා. මේක එයා කූල ෆෑන් එකක්. අපි බලමු ඉතින් මේවා වැඩ කරනවද නැත්නම් මගේ සල්ලි අපිට ගියාද කියන එක. හැබැයි මේක 50% off item එකක්. ඉතින් ඔයාලා දන්නවනේ තෙමෝ orders ගෙන්නනකොට AliExpress වගේ එක item එකක් check out කරන්න දෙන්නේ නැහැ කියන එක. ඉතින් තෙමෝ මගේ නම් limit එක තියෙන්නේ 2900 ගාණක් තමයි. ඒ ගාණට අපි item select කරාට පස්සේ තමයි check out කරන්න දෙන්නේ. ඉතින් මේ free gifts උත් එක්ක
කොහොමත් මට මේ පැකේජ් දෙකම 7000 ගාණක් විතර ගියා. මේ ඒ ගානට තමයි අර ෆ්‍රී ගිෆ්ට්ස් වගේ සිලෙක්ට් කරන්න දෙන්නේ. ඉතින් මං ඉතුරු අයිටම්ස් මොනවද කියලා කියන්නම්. දැන් මං පෙන්වනවා ඔයාලට මං ගත්ත ෆ්‍රී ගිෆ්ට්ස් දෙකයි. දැනට මං පෙන්නලා දෙන්නේ මගේ ෆ්‍රී ගිෆ්ට්ස් දෙකයි. මගේ 50% එයාලා ඔෆ් කියපු අයිටම් එක තමයි. ඉතින් අපරාධ කියන්න බෑ. එයාලගේ පැකේජින් ඇත්තටම හොඳයි. ඊට පස්සේ මම ගත්තා මට ගෙදරට ඕනම වෙලා තිබ්බ දෙයක්. මෙන්න මේක. මේක මොකක් කියලාද ඔයාලා හිතන්නේ? මේක තමයි මට ඕන වෙලා තිබ්බා. අපේ දැන් ඇඳුම් ඇඳට පස්සේ ඇඳුම් අපි වෙනම බාස්කට් එකකට එකතු කරනකොට එතනත් ලස්සනට තියාගන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් ඒව එකතු කරලා විදි හොදන යන්ත්‍රයට දාන්නකම් වොෂින් මැෂින් දාන්නකම් ඒ ටික දාන්න මම ගත්තා ටිකක් වෙනස් ඇඳුම් දාන්න පොඩි බාස්කට් එකක් වගේ එකක්. අපි බලමු ඒක කොච්චර ලොකුද කියලා. මම මේ ෆස්ට් ටයිම් මේක බැලුවා විතරයි. ඔයාලත් එක්ක තමයි මමත් බලන්නේ මේක කොච්චර ලොකුද කියලා. බලන්න. මේක මෙච්චරක් තියනවා මේ. මේක හරියට හදන්න ඕනේ ඉතින්. මේක අර මම මීට කලින් අරන් තිබ්බ අර දැල් වගේ තියෙන එක. ඒක ටික කාලෙකින් කැඩෙනවා. ඒ කියන්නේ අපි ඇඳුම් දාලා අපි ඇඳුම් දාගෙන උස්සන් යනවා වොෂින් මැෂින් එක ළඟට. එතකොට ඉතින් මේක ටික දවසක් යනකොට කැඩෙනවා. මේක ටික මේක නිකන් රෙදි මැටීරියල් එකක් වගේ හයිය කියලා හිතනවා. මේ විදිහට හැන්ඩල් එකකුත් තියෙනවා එකේ. ඔයාලට පේනව නේද? ඉතින් මේක මට කාමරේ තියාගෙන හොදන ඇඳුම් මේකට දාන්න තමයි මම මේක සිලෙක්ට් කරලා ගත්තේ. ඉතින් මේක ඇත්තටම නරක නෑ හොඳයි කියලා හිතනවා. හොඳයි. කැඩෙයිද කියලා මම ඔයාලට කියන්නම්. හොඳද? දැනට නම් මම හිතනවා මේක ශක්තිය හොඳයි කියලා අර කලින් ගත්ත එකට වඩා. අනික මේක පෙනුමත් ලස්සනයිනේ. කාමරේක තියබ්බත් මේක එහෙම කැතට පේන්නේ නැහැ. එහෙනම් මම මේක සිලෙක්ට් කරා. ඊට පස්සේ මේක තමයි මට වැරදුන මේ පාර වැරදුන එකම අයිටම් එක කියලා මම හිතනවා. මට ඔෆිස් ගෙනියන්න මම සෑහෙන කාලෙකින් ඉඳන් ලන්ච් බෑග් එකක් හොයනවා. මට හැම සැරේකම හම්බ වෙන්නේ කොහොම හරි පොඩි ඒවා. දැන් මම මේක බලලා ලාර්ජ් කියලා දැම්මට මට හිතනවා මේක මෙන්න බලන්න මම දැම්මේ ලාර්ජ් කියලා. ඒ වුණාට මේක හරි චූටි නේ. මේක ලස්සනම තියෙනවා. මට හිතනවා ඉතින් ඔයා දන්නවනේ ඉතින් ඔයගොල්ලෝ ලන්ච් කිව්වට ඉතින් මේක අපි කීයක් දේවල් ඔබන් යනවද නේද ඔෆිස් යන කට්ටියව දන්නවනේ. මේකේ කුඩෙත් ඔබාගෙන යනවා. ඉතින් මේක මට ඇත්තටම මදි කියලා හිතනවා. හැබැයි ඉතින් මේක හරි ලස්සනයි. මම මේ පැටින් ගත්තේ. එතන තඳුරු පාට වුණාමත් හරි කැතයිනේ ඔෆිස් අරන් යද්දි. මේක ඕගොල්ලන්ට ලොකුයි වගේ පෙනුනට මේක ඉතින් චුට්ටක් මදි මට. මේක තමයි නරකමත් නෑ. ඉතින් මේක හොඳයි කියලා හිතන අපි බලමු ඉතින් මේකත් මම සිලෙක්ට් කරා. ඊට පස්සේ මේක පැකේජ් එකකට එව්වේ කියලා මම ඔයාලට කිව්වනේ. මෙන්න මේක මම කඩලා බලලා සමහර දේවල් මට මතක නෑ මේක මොනවද තිබ්බේ කියලා. බොරුවට නෙමෙයි ඇත්තටම තමයි ඒවා කියන්නේ මම. ඉතින් මෙන්න මේක තමයි ඒක තිබ්බේ. මේ ජෙල් සොක්ස් කියලා ඔයාලා දන්නව ඇති. සමහර අය දන්න නැතුවත් ඇති. ඉතින් මම ඔයාලට කිව්වනේ මම දන්න බියුටි ටිප්ස් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න කැමතියි කියලා. ඉතින් මම මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නම්. දැනට මේ මටත් මේක හිතා ගන්න බෑ මේකේ තියෙන මැටීරියල් එක අනුව මේක කොහොමද මම පාවිච්චි කරන්න කියලා ඔයාලට කියන්නම්. මේක අපි කකුලට දාන්නේ රෑ නිදාගද්දී මේකට කොහොමද ඒක මම කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්න. ඉතින් මම මේ ජෙල් සොක්ස් දෙකක් ඕඩර් කරා. ඊට පස්සේ මම ඉතින් හරි අමුතු දේවල් ඕඩර් කරනවා. එන්න මේක ඇස්වලට දාන්නේ හරිද?
මේක ජෙල් එකක් වගේ. මම කැඩුවේ නෑ දැන් තමයි ඉතින් කඩන්න ඕන. මේක මං හිතුවා කටින් කඩනවා ගණන් ගන්න එපා. මේක මං හිතුවා අර S2ට හරි සනීප ඇති කියලා. මේක සෙට් කරගන්නත් වෙනවා. මේක අර හැට දාගන්න එපා නිදාගන්නේ. මේක මං හිතුවා මෙන්න මෙහෙම අර ඇහැ නිදා ගන්නකොට දාපුවම නිකන් අර ජෙල් එකක් වගේනේ තියෙන්නේ. ඉතින් S2කට පොඩි සනීපයක් එයි කියලා ඇත්තටම මම පරිගණක ආශ්‍රිතව තමයි හුඟ වෙලාවට මේ මගේ රැකියාව තියෙන්නේ ඒ විදිහට. ඉතින් මට ඇත්තටම හරි වෙහෙසයි. ඉතින් රැට මට හිතුණා මං හිතලා ගත්තේ මම ඔයාලට කියන්න මේක කොහොමද මේක ඇත්තටම සනීපද කියලා. මේක අතට අල්ලද්දී නම් මේක ජෙල් වගේ දෙයක් තියෙන්නේ. සනීපයක් වගේ දැනෙනවා. මට හිතුණා මේක ෆ්‍රිජ් එකේ දාලා කට හොඳයි කියලා තවත්. බලන්න මම ඒකට ඔයාලට කියන්න හොඳේ මම මේ ගන්න හැමදේම මම පාවිච්චි කරද්දී කොහොමද කියලා ඔයාලත් එක්ක ඒකත් මම බෙදා හදාගන්න තමයි ඉන්නේ. හොඳේ. ඉතින් ඔන්න මගේ එකට තිබ්බ බඩුයි මොකද මික්ස් එකේ මම ගත්තේ. ඒක නම් ඉවරයි. මේ ඔයාලට පේනවද? මෙන්න මෙතන සිපෙක්ස් කියලා ගහලා තියෙනවා. මම මේ විස්තරේට ඔයාලත් එක්ක කියන්නම්ක මේ අන්තිම දෙකක් බලලා ඉන්නාට පස්සේ තව චූටි දෙයක් ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න මට කියනවා. ඊට පස්සේ මම ඔයාලට පේනව නේද? මම මේ ඇඳන් ඉන්නේ තෙමෝ බ්ලවුස් එකක්. හරිද? මේක ඇත්තටම හරි ආසයි මේ වගේ පප් ස්ලීව් තියෙන බ්ලවුස් වලට. මේක හරියම සනීපයි. ඇඟේ ගානට තියෙන මේ බ්ලවුස් එකක්. මම මේකට හරි ආසයි. මේකත් තෙමෝ එකම තමයි මම කිව්වේ මම තෙමෝ බඩු ගෙනලා තියනවා කියලා. ඉතින් තෙමෝ ඇඳුම් ඇත්තටම මේ නරක නෑ. මම ගෙන්නපුවේ වගේ ඇත්තටම මේ පාරත් මම ඒ හින්දා තව තෙමෝ බ්ලවුස් එකක් දැම්මා. ඒත් මේ වගේම පෆ් ස්ලීව් එකක් තමයි තියෙන්නේ. එයාලගේ මේ වගේ කියන්නේ පෆ් ස්ලීව් තියෙන මේ විදිහේ ලස්සන මේ ලේඩිස් බ්ලවුස් නම් හුඟක් දාලා තියෙනවා. මේකත් මම සිලෙක්ට් කරලා ගත්තේ. ඒ සිලෙක්ට් කරන්නේ කොහොමද කියලා මම ඔයාලත් එක්ක කියලා දෙන්නම්. ඉතින් මේකත් මම දවසක මේකත් ඇඳලා ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. දැන් තියෙන මම හිතන්නේ මගේ බඩු ටික ඉවරයි. එන්න මේක මට පොඩ්ඩක් කොස්මැටික්ස් පිස්සුවකුත් තියෙනවා. මම හරි ආසයි ලිප්ස්ටික් කියුටෙක්ස් දේවල් එකතු කරන්න. සමහරවිට මම ගෙනල්ලා මම පාවිච්චි කරන්නේ නැත මගේ යාළුවන්ට දෙන වෙලාවලුත් තියෙනවා. ඔන්න මම ඔයාලට බොරු කරන්නේ මම දැන් තමයි මේක ඕපන් කරේ. මම මේක මොන කාලයකද කියලාත් මට මතක නෑ. බලමු අපි මොන ලිප්ස්ටික් එක පාවිච්චි කරත් මම සාමාන්‍යයෙන් ලිප් බාම් එකක් ගාලා තමයි මගේ ලිප් එකට ලිප්ස්ටික් එක ඇප්ලයි කරන්නේ. එතකොට අපිට ලිප් එක කොහොමත් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවානේ. ඉතින් දන්න නොදන්න ලිප්ස්ටික් ගන්නත් හොඳ නැහැ. අපි බලමු මේක මෙන්න මේ කාලයක එක හරි ලස්සන පාටක් මේ ඔයාලට පේනවද? මං හරි ආසයි මේ වගේ පාට වලට. හරි ලස්සනයි. මේක ලික්විඩ් ලිප්ස්ටික් එකක්. මේ තියෙන පාට ඔයාලට පේනව නේද? නේ? ඉන්න ඔයාලට මම ලං කරලා පෙන්නන්නම්. මෙන්න මේ කලර් එක. නාර මම ඒක ගාද්දි නම් සම්මුත පාටක් නේ ඔයාලට පේනවද? හොඩ ලිප්ස් වල ගාලා බලන්න. මම පොඩ්ඩක් ඒක ඇප්ලයි කරලා බලන්න යන්නේ. ෂයින් එකක් තියෙනවා මං හිතන්නේ. අංක හරියට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මම මෙහෙම දෙයක් ගාලා ඒක දිලිසෙනවා මේ. ඔයාලට පෙනේද දන්නේ නැහැ.
මේකේ පොඩි ෂයින් එකක් තියෙනවා. දැන් ඔයාලට මෙහෙම පෙනුනට මේක ඇත්තටම ලං වෙලා බලන්න ඕන මං හිතන්නේ. ඔයාලට පේනද පොඩි ෂයින් එකක්. මේක මෙහෙම ගාලා බෑ. ඇත්තටම මේකේ ඊට පස්සේ ලිප් ලයින් එකකුත් ගියාම තමයි මේ ලිප්ස්ටික් වල හරි ලස්සනක් පේන්නේ. ඉතින් ඒක හොඳටම ගෝල්ඩ් ඩස්ට් එක වගේ තියෙනවා. මං හිතන්නේ මේක ලස්සනයි. මං ඒක අර එකපාරටම ගොඩක් තිබ්බනේ. මේ ලික්විඩ් ලිප්ස්ටික් පාවිච්චි කරනකොට හරි පරිස්සමෙන් ඒක ලිප් එකට ඇප්ලයි කරන්න ඕනේ. මොකද වැඩි වුණොත් එහෙම ඒක හරි අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. හින්දා පොඩි ඩොට් එකක් තියලා ඒක ස්ප්‍රෙඩ් කරලා හිමීට ගාලා බලන්න ඕනේ. නැත්නම් ඒක හරි අමාරුයි ඊට පස්සේ ඒක හදා ගන්න. දැන් මේක ගාලා කියලා නම් එහෙම තේරෙන්නේ නැහැ. මට දැන් කැමරා එකෙන් පේන්නේ මේක ඇත්තටම කොහොමද කියලා බලන්න ඕනේ. මං හිතන්නේ ලස්සනයි. කලර් එක හරි නිකන් පීච් කලර් එකට ඩාර්ක් පීච් කලර් එකක් වගේ. ඒකත් හොඳයි ඉතින් දැන් මගේ තෙමෝ ඕඩර් එකේ ඔක්කොම ටික මම ඔයාලට පෙන්නලා ඉවරයි. දැන් මම ඔයාලට පෙන්නන්න හදන්නේ මම කිව්වනේ මම සාමාන්‍ය කොස්මෙටික්ස් ඒ වගේ දේවල් වලට කැමති කෙනෙක්. ඉතින් මම මගේ ස්කින් එකට හොඳ දේවල් තමයි බලලා ගන්නෙ. මොකද මගේ ස්කින් එක පොඩ්ඩ බැරි වෙන්න බෑ ඇලර්ජික් වෙන සෙන්සිටිව් ස්කින් එකක් නිසා. ඉතින් මම Earth Essence කියන්නේ මම එක සැරයක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මට හිතුණා ආය Earth Essence එකෙන් එයාලගේ ප්‍රොඩක්ට්ස් අරන් බලන්න. ඉතින් Earth Essence කරන් Link Natural කට්ටිය Link Natural ඔයාලා දන්නවනේ සමහන් කේෂා Link පස්පංගුව ඒවා කරන්නේ Link Natural එකකින්. මේ Link Natural කට්ටියම තමයි Earth Essence කියන ස්කින් ප්‍රොඩක්ට්ස් උත් කරන්නේ. ඉතින් මේක මම නම් මේක ඕඩර් කරගත්තේ ඔන්ලයින්. මං කියවනේ මට ඒක හරි පහසුයි. මට ගිහිල්ලා බලලා ගන්න වෙලාවක් නැති වුනහම මං හැබැයි හොඳ නරක හැමදාම බලලා තමයි ගන්නෙ. Earth Essence කියන්නේ herbal products තියෙන අපිට හැමත සුදුසු මේ ලංකාවේ ආයුර්වේද ද්‍රව්‍ය අඩංගු ප්‍රොඩක්ට්ස් තමයි තියෙන්නේ. ඉතින් මං එයාලගේ මං ඔයාලට පෙන්නන්නම්. මං එයාලගේ මෙන්න මේ Earth Essence වල දැකලා තියෙන මේ සුපර් මාකට්ස් වලත් මේක තියෙනවා. මම මේක කලින් ගත්තේ සුපර් මාකට් එකේ. ඊට පස්සේ මට ආස හිතුණා මේක හොඳ හින්දා මේකේ ෆෘට් ක්‍රීම් එක තමයි මම ඉස්සෙල්ලාම පාවිච්චි කරේ. ඒක ඇත්තටම හොඳයි කකුලට මේ ඇත්තටම මේ හොඳ හින්දා මං ආයෙ ආස හිතුණා තමයි මේ Earth Essence පාවිච්චි කරන්න කියලා හිතුවේ. මේ Earth Essence මං ගත්තා face wash එක. පස්සේ face scrub එකක් අපේ හැමත සතියක සැරයක් ස්ක්‍රබ් කරනවා නම් හොඳයි. ඉතින් ෆේස් එක වුණත් එතකොට අපේ තියෙන කුණු දූවිලි පවා ඉවත් වෙලා හැමත හොඳ පහපත් පාටක් එනවා. ඉතින් ෆේස් ස්ක්‍රබ් එක මේ තියෙන්නේ. මම කියන්නම් මේක අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා ඔයාලට මේක පෙන්නලාම. ඒ වගේම මම ගත්තා ෆුට් ස්ක්‍රබ් එකක්. සාමාන්‍යයෙන් හැමෝම දේවල් කරන්නේ මූණට විතරයිනේ. ඉතින් තමන්ගේ කකුල අතපයටත් ඇඟේ අනිත් අවයවවලටත් ඒ වගේම බලාගත්තා නම් හොඳයි නේද? ඉතින් ෆුඩ් ස්ක්‍රබ් එකකුත් මම ගත්තා. මොකද අපි හැමදාම සාපත්තු දානවා, ඉතින් ක්‍රීම් ගානවා, ඉතින් කකුලත් පිරිසිදුට තියෙන්න ඕනේ නේද? කෙනෙක්ගේ ඇහැ යන්න පුළුවන් පාටම කකුලකට. එතකොට අපේ මූණ හොඳට තියාගෙන කකුල දිහා බලද්දි කකුල කැතට තිබ්බොත් ඒක වැඩක් නෑ නේද? අපිරිසිදුට තිබ්බොත්. ඒ හින්දා ෆුඩ් ස්ක්‍රබ් එකක් මම ගත්තා. මට ගන්න ඕන හින්දා මම සමහර ෆුඩ් ස්ක්‍රබ් පවා ගෙදර හදා ගන්නවා. ඒත් මට හිතුණා Earth Essence එකෙන් අරන් බලන්න කියලා. මම Earth Essence එකේ ගොඩක්ම මේගොල්ලන්ගේ තියෙන ආයුර්වේද ප්‍රොඩක්ට්ස් තමයි මේගොල්ලෝ දාලා තියෙන්නේ. ගොඩක්ම මේ දැන් අපි ගමුකෝ ෆේස් වොෂ් එක. ෆේස් වොෂ් එකේ ගොඩක් තියෙන මේගොල්ලෝ වෙනිවල්, ගොටුකොළ, කහ, turmeric extract and neroli, lavender and tea tree oil. ඉතින් මේ හැම එකම herbal products නේ. ඒකට හැමත හානියක් වෙන්න විදිහක් නැහැ. ඉතින් මේකෙත් කියන්නේ මං හිතන්නේ මේක all skin type එකක්. ඒ හින්දා මේකේ මට නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. මගේ සාමාන්‍ය sensitive skin එකක් තියෙන්නේ. මට මේක ඇත්තටම හොඳයි. ඉතින් face scrub එකේ එයාලා දාලා තියෙන්නේ වෙනිවල් සහ සුදු හඳුන්. ඉතින් දෙකත් ඇත්තටම හොඳ ස්ක්‍රබ් එකක් නේ. වෙනිවල්
කියන්නේ අපේ ඇඟ පැහැපත් වෙන පාවිච්චි කරන්න පුළුවන් ආයුර්වේද ද්‍රව්‍යයක්. ඉතින් සුදු හඳුනුත් එහෙම සුදු හඳුනුත් පැහැපත් වෙන්න තමයි ගන්න. ඉතින් මේ ස්ක්‍රබ් එකේ තියෙන ඒ දේවල් එතකොට ෆුඩ් ස්ක්‍රබ් එකේ නම් ගොඩක් දේවල් දාලා තියෙනවා ඒගොල්ලෝ අඩංගුයි කියලා. ඒකේ තියෙනවා වෙනිවල්, සැන්ඩල්වුඩ්, වැල්මි, ඉරමුසු, වැල්මදට, හල්දුම්මල and sesame and peppermint oil කියලා. ඉතින් මේ මම වැල්මදට නම් ඇත්තටම මම දන්නවා මම සාමාන්‍යයෙන් රූපලාවන්‍ය පාඨමාලා හදාරපු කෙනෙක්. ඉතින් ආයුර්වේද රූපලාවන්‍ය ඒ දේවල් මම යම් තරමකට හදාලා තියෙනවා. මම කියන්නේ හොඳටම හදාලා තියෙනවා කියලා. යම් තරමකට හදාලා තියෙන හින්දා මම දන්නවා වැල්මදට කියන්නේ අපිට රූපලාවන්‍යයට ඇත්තටම ඕන හුඟක් අය හිතන්නේ සුදු හඳුන් වෙනවල් කියලා. ඒත් වැල්මදට කියන එක අපේ හැමට හුඟක් හොඳ ආයුර්වේද ප්‍රතිකාරයක් තමයි වැල්මදට කියන්නේ. සුදු වෙන්න එහෙම වැල්මදට ඔයතර කුරුලා වලට වැල්මදට පාවිච්චි කරනවා. ඒ දේවල් වලට හොඳයි. ඉතින් ඔයාලත් පාවිච්චි කරලා බලන්න අවතස මම මේ ටික ගත්තා. මට පාවිච්චි කරන්න මම ඉතින් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න කියලා හිතුවා. මේ තුනම ඇත්තටම හොඳයි. ඉතින් ඔයාලටත් කැමති නම් පාවිච්චි කරලා බලන්න. මේක දැනට නම් මට 100%ක් හොඳයි කියලා කියන්න පුළුවන්. හැබැයි එක එක්කෙනාගේ හැමවල් වෙනස්. මට බය නැතුව කියන්න පුළුවන් මට තියෙන සෙන්සිටිව් ස්කින් එකක්. මේ තුනෙන් නම් මටම හානියක් නම් උනේ නැහැ දැනට. වෙන්නෙත් නැහැ. එනවා නම් දවස් දෙකකින් ප්‍රතිඵල පෙන්වනවනේ. අනිත් එක අපි ෆේස් වොෂ් එකක් පාවිච්චි කරාට පසු හුඟක් අය දන්නව ඇති නොදන්න අයට තමයි මම කියන්නේ. අපිට ඕන කරගන්න ඕනේ අපේ මූණ. අපි උදේට හවසට මූණ හේදුවාට පස්සේ ෆේස් වොෂ් එකකින් හරි ක්ලෙන්සර් කරාට පස්සේ හරි අපි අපේ මූණ ටෝන් කරගන්නවා නම් හොඳයි. මම නම් මගේ රෝස් වෝටර් එක නම් මම ගන්න තියෙන ඩර්මා ප්‍රෝ කියන එකෙන් ඒක මම හිතන්නේ තියෙනවා ඕනම ෆැන්සි ෂොප් වලත් තියෙනවා ගන්න පුළුවන්. නැත්නම් මම කොහොමද ගන්න කියලා ඔයාලව දැනුවත් කරන්න. නැත්තම් ඔයාලට ඉතින් ටෝන් එකක් විදිහට අයිස් වතුර වුණත් පාවිච්චි කරන්න පුළුවන්. අපි ගන්න ඕනම දෙයක් අපි හැබැයි පිරිසුදුව කරන්න ඕන. අයිස් වතුර කියලා නිකන් අපි දාන ෆ්‍රිජ් එකේ ඔහේ වතුර තිබිලා ඒක මූණ දාගත්තොත් ඒක විස බීජ වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි. ඇත්තට මේක වහලා තියලා අර බෝතලයක් ඇතුළට හරි තියලා ඒ අයිස් වතුර ඒ විදිහට පිරිසුදුව ගන්නව නම් තමයි හුඟක්ම හොඳ. හැම්වල ප්‍රශ්න ඇති වෙන්න, හැමේ ප්‍රශ්න ඇති වෙන්න ගොඩක්ම අපිරිසුදුකම තමයි බලපාන්නේ. මේ ඉතින් ওই දේවල් තමයි මගේ පළවෙනි YouTube අත්දැකීම විදිහට මම ඔයාලට දෙන්න හිතුවේ. මේ බලන්න මෙයාලා මේ link natural back එක තමයි මේ ටික දාලා එව්වේ. ඉතින් ඔයාලා මගේ හොඳ නරක කියන්න මට comment එකකින් කියන්න මගේ හදා ගන්න දේවල් මොනවද මම කියවනවා වැඩිද බඩ පෙන්නන ආඩුයිද එහෙම දේවල් මේ මට පොඩක් කියන්න මගේ හොඳ නරක කොහොමද කියලා මට එක හදා ගන්න පුළුවන් නේද මගේ පළවෙනි අත්දැකීමනේ. ඉතින් මට කියන්න මං හිතනවා ඔයගොල්ලෝ මාත් එක්ක දිගටම නැඳී ඉඳී කියලා. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න, share කරන්න. ඔයාලා මට කැමති නම් මගේ ඉදිරිපත් කිරීමට කැමති නම්. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි. පොඩි දෙයක් කියන්න තියෙනවා. ඉතින් ආපහු අපේ රටේ මේ දවස්වල වසංගත කාලයක් ඇවිත් තියෙන හැම ගෙදරකම ලෙඩෙක් ඉන්නවා. ඉතින් එක එක වසංගත යනවා මේක මොකද්ද කියලා හිතා ගන්න බැරි. දැන් මේ දවස්වල සෞඛ්‍යාංශ කියන විදිහට චිකන්ගුන්යා, ඩෙන්ගු, කොවිඩ් පවා ආපහු අපේ රටට ඇවිත්. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලට පුළුවන් නම් හැමදාම වගේ ස්වභාවික අපි මොන පාන තියෙන ඔය දැන් ඔය කියන්නේ පස්පංගෝ කියලා අම්මලා පස්පංගෝ වගේ දේවල් පාවිච්චි කරන්න බලන්න. ගෙදර හොඳට හැමතැනම පිරිසිදු කරලා තියන්න මදුරු පොවෙන තැන් අඩු කරගන්න. පොඩි අය ඉන්නකොට එයාලට මේ ලෙඩ හැදුනොත් හරි අමාරු වෙන්නේ. මම දන්නේ සමහර ලෙඩ කියන්නේ චිකන් ගුන්යා වගේ මතක් කරන්නත් බයයි. හරිම අමාරුලු දරා ගන්න. ඉතින් ඒ හැදුන අය කියනකොට ඇත්තටම බය හිතෙනවනේ. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. පුළුවන් තරම් ලෙඩ රෝග වලින් වැළකෙන්න මාස්ක් පාවිච්චි කරන්න කියලා දැන් මේ සතිය කොහොමද කියලා තියෙන නිසා පොඩි ඉස්කෝලේ යන අයට පවා මාස්ක් පාවිච්චි පටන් ගන්න අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕනේ.
අපි ආරක්ෂා වුණොත් අනිත් අයත් ඊට පස්සේ ආරක්ෂා වෙන්නේ නේද? දැන් මේක මෙහෙම පැතිරෙන්නේ හැමෝගෙම මොන හරි කියන්නේ කිසිම ආරක්ෂාවක් නැතිකම වෙන්නත් පුළුවන් නේද? ඉතින් කෙනෙකුට තවත් අපිට තියෙන ලෙඩක් වෙන කෙනෙකුට දෙන්නේ නැති වෙන්න අපිත් පරිස්සම් වෙන්න ඕනේ, යාළුවත් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපි හැමෝම පරිස්සමින් ඉමු. මේ කාලෙදී මේ ලංකාවේ තියෙන මේ ප්‍රශ්න හැම දෙයක්ම ඉක්මනටම මේ වසංගත තත්ත්ව දුර වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි මාත් එක්ක රැඳී සිටියාට. අපි ආයෙත් හමු වෙමු. අලුත් අත්දැකීමකින් හරි නැත්නම් මම මේ බඩු නම් පාවිච්චි කරේ කොහොමද කියලා මම ඊළඟ vlog එකකින් ගේන්නම්. ඒත් එක්කම තෙමු එකේ ප්‍රශ්න ඔයාලට තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. තෙමු කොහොමද මේ ප්‍රශ්න निराකරණය කරගන්නේ කියලා මට තුන් ප්‍රශ්න වලින් මම ගත්ත අත්දැකීම් ඔයාලට එක්ක බෙදා හදා ගන්න මම සූදානම්. ඉතින් ඔයාලට සුබ දවසක් හැමෝටම